මාරයා බිම්බරක් දස බිම්බරක් සේනා අරගෙන බුදුරජාණන් වහන්සේගේ හමුවට ඇවිත් බොරුවෙන් දිනන්න උත්සාහ කළා. ඒ බොරුවෙන් ජය ගන්නට මාරයා තීරණය කරන්න හේතුව ඒ වෙනකොට අපේ බෝධිසත්වයෝ හරි තැන වාඩි වෙලා. යම් මේ ලෝකයට පහළ වෙන අසහාය වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ජය භූමියක් ඇද්ද? දඹදිව බුද්ධ ගයා ප්‍රදේශයේ පිහිටි වජිරාසනය මත ඒ වෙද්දි බෝධිසත්වයෝ වාඩි වෙලා. බෝධිසත්වයෝ සුදුසු තැන වාඩි වෙච්ච නිසා ඒට වජිරාසන කියා කියනවා. බෝධිසත්වයන්ගේ හිත තුල තිබුණු චතුරංග සමන්නාගත වීරිය නිසා ඒට වජිරාසනය කියා කියනවා. බෝසත්තුරු පරිභෝග කරන උතුම් ආසනය කියන අර්ථයෙන් ඒට වජිරාසනය කියා කියනවා. ඒ වජිරාසනයේ මත බෝධිසත්වයෝ පළඟ බැඳගෙන වාඩි වුණා විතරයි. කැළඹිලා මරසින ගාවන්. ඇවිත් නවවිධ වර්ෂාවෙන් හිංසා කළා. හැබැයි ඒ හිංසාවල් එකක්වත් අපේ බෝධිසත්වයන්ට සමීප වෙන්නේ නැහැ. බෝධිසත්වයෝ ළඟ තියෙනවා පින් තේජසක්. අපි සරණ ගියපු අපේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බිහි වෙන්න පෙර පින්වතුනේ මේ තුන් ලෝකෙම පිනෙන් බලවත්ම කෙනා තමයි බෝධිසත්වය. ඊට වඩා පින්වන්තෙක් හිටියේ නැහැ. ඒ මහා පින්වන්තයන්ගේ පින් තේජසට අර නවවිධ වර්ෂ එකක්වත් වදින්නේ නැහැ. අන්තිමේ මාරයා කතා කළා. ඒ සිද්ධාර්ථ නැගිටපන් උතනි. බෝධිසත්වය ඇහුවා මාරේ මං ඇයි නැගිටින්නේ? ඒ සිද්ධාර්ථ ඔය ආසනේ මගේ නැගිටපන් උතනි. මාරේ මේ ආසනේ උඹේ කියන්න උඹට සාක්ෂි මොනවද? දස බිම්බරක් සේනා එකම කෝලාහලකින් කෑ ගැහුවා. අපි සාක්කි කියලා. බොරුවට ඒ කාලේ ඉඳලා සාක්කි. සත්‍ය තනි වෙලා. මේක හොඳ තැනක්. බිම්බරක් සේනා සහිත මහා බොරුකාරයෙක්. බොරුව පැතිරී තියෙන තැනක සත්‍ය විදිහට තිබුණ එක. හැබැයි ජයගත්තේ මොකක්ද? සත්‍ය. ඒ සත්‍යයට බලය දුන්නේ අපේ බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ පුරන ලද පාරමිතා. අපේ ළඟ තියෙන සත්‍යයකට බලය දෙන්න පිංගුතුනි ගුණධර්ම. සත්‍ය නෙමෙයි මේ ලෝකේ දිනන්නේ. මේ ලෝකේ සමහර කියනෝ නේද කවදා හරි ඇත්ත ජය ගන්නවා කියලා. ඇත්ත නෙමෙයි ජය ගන්න. ජය ගන්නේ මොකද්ද? ජය ගන්න දේ මොකද්ද? ජය ගන්නේ බලය. මොකද්ද ජය ලබන්නේ? බලය. සත්‍ය නම් බලවත්. සත්‍ය දිනනවා. අසත්‍ය නම් බලවත්. අසත්‍ය දිනනවා. මේ ලෝකේ හැමතැනම බලාත්මක දේ තමයි ජය ලබන්නේ. බලය තමයි ප්‍රධාන දේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ මාරයාව පෙරදවීම උදෙසා අසංකේය කල්ප ගානක් තිස්සේ ඒ වමනා බලය හදාගත්තේ. ඒ බලය ඇති කරගත්තට පස්සේ උන්වහන්සේ ගුණධර්ම සහිතව සත්‍ය තුල හිටියා. එතකොට මාරයා හිනහිලා අහනවා ඒ සිද්ධාර්ථ දැන්වත් එතනින් නැගිටපන්. නෑ මාරය මම මෙතනින් නැගිටින්නේ මේ ආසනේ මගේ. මං සාරා සංකේය කල්ප ලක්ෂ වාරයක් තිස්සේ ගුණ පුරාගෙන ආවේ මෙතන වාඩි වෙන්නයි. මම මෙතනින් නැගිටින්නේ. ඒ සිද්ධාර්ථ උඹ මෙතන ඉඳගෙන ඉන්න ඔය ආසනේ උඹට අයිති කියලා කියන්නේ කවුද සාක්කි? එතකොට අපේ බෝධිසත්වයෝ බෝසත් දිවියේ අසිරිමත් මුද්‍රාවකට තමන්ගේ හස්තය අරගත්තා. ඒ මුද්‍රාවට කියනවා භූමි ස්පර්ශ මුද්‍රා. ඔයාලා දැකලා තියෙනවනේ. භූමි ස්පර්ශ මුද්‍රාවෙන් මේ මහ පොළොව ස්පර්ශ කළා. ඒයි ධරති මාතා. නුඹ කියන්ට නුඹ දැන් කියන්ට. මෙතුවක් කාලයක් මේ
දීර්ඝ සසර ගමනේ සාරා සංකේ කල්ප ලක්ෂයක් තිස්සේ මන් දානෙන් පාරමී පිරුවේ මෙතන වාඩි වෙන්න නොවේද කියා ඔබ කියන්ට. මෙතුවක් කාලයක් මං සීලයෙන් පාරමී පිරුවේ මෙතන වාඩි වෙන්න නොවේද කියලා ඔබ කියන්ට. මෙතුවක් කාලයක් මං නෙක්ඛම්මෙන් පාරමී පිරුවේ මෙතන වාඩි වෙන්න නොවේද කියලා තී කියන්ට. මෙතුවක් කාලයක් තිස්සේ මං ප්‍රඥාවෙන් පාරමී පිරුවේ මෙතන වාඩි වෙන්න නොවේද කියලා තී කියන්ට. මෙතුවක් කාලයක් මං විරිය පාරමිතා පිරුවේ මෙතන වාඩි වෙන්න නොවේද කියලා තී කියන්ට. මෙතුවක් කාලයක් මං ඉවසීමෙන් පාරමී පිරුවේ සත්‍යයෙන් පාරමී පිරුවේ මෛත්‍රියෙන් පාරමී පිරුවේ උපේක්ෂාවෙන් පාරමී පිරුවේ මෙතන වාඩි වෙන්න නොවේද කියලා නුඹ කියන්ට. අපේ බෝධිසත්වය එහෙම කියනකොට අර ගිරිමේකලා හස්තියාගේ පිට නැගහිටපු මාරයා ඇදගෙන වැටෙනකන් මේ මහ පොළොව සෙලවෙන්න පටන් ගත්තා. එදා අපේ ශාස්ත්‍රුන් වහන්සේ ජය ලැබුවා. පැමිණි උවදුර යොබියස අපේ ශාස්ත්‍රුන් වහන්සේ ජය ලැබුවා දානාදී පාරමී බලෙන්.